අපි යන්නේ එංගලන්තයේ චෙස්ටර් ටවුන් එකේ තියෙන වෙඩින් ෆෙයා එකක් බලන්න. මයි බබාලා දෙන්න හැර මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් එලාලා ජොයින් වෙනවා. ගෙදරින්දා 5 minutes වගේ තමයි යන්නේ චෙස්ටර් සිටි එකට බස් එකේ. මේ තමයි කැතීඩ්‍රල් එකේ එන්ට්‍රන්ස් එක. එලානේ හිතනවා කියලා තිබුණ නිසා අපි අතුලට ගියා. මේ බ්‍රයිඩල් ෆෙයා එක තිබුණ හෝල් එකට යන එන්ට්‍රන්ස් එක. රෙජිස්ට්‍රේෂන් පස්සේ මට බ්‍රයිඩ් බැච් එකකුත් පියලිට බ්‍රයිඩ් හෙල්පර් බැච් එකකුත් හම්බ වුණා. And you can of course see Alok Kami and everybody else that's exhibiting here today at this catwalk in the main lane. අපි ෆෙයා එක ඇතුළට යනකොටම 12:30 බ්‍රයිඩල් ෂෝ එක ස්ටාර්ට් කරා. ඒ නිසා අනිත් ස්ටෝල්ස් වලට යන්නේ නැතුව අපි බ්‍රයිඩල් ෂෝ එකට වාඩි වුණා. විහිළි නම් VIP සීට් එක වාඩි වුණා. ඒත් මම සෙකන්ඩ් රෝ එකට ගියා. මොකද වීඩියෝ එක ලස්සනට ගන්න පුළුවන් සෙකන්ඩ් රෝ එකේ ඉඳන්. බ්‍රයිඩල් ෂෝ එකේ ලයිව් මියුසික් තිබුණා. බ්‍රයිඩල් ෆෙයා එකේ හිටපු සිංගර් කෙනෙක් තමයි ස්පොන්සර් කරලා තිබුණේ මියුසික් වලට. මෙතන ඔයගලන්ට පේනවා නම් රයිට් සයිඩ් එකේ ලයිට් බ්ලූ කෝට් එකක් ඇඳලා ඉන්නේ සිංගර්. ඒ වගේම බ්‍රයිඩල් ෂෝ එක අනවුන්ස් කරෙත් ටෝස්ට් මාස්ටර් ස්පීකර් කෙනෙක් වෙඩින්ග්ස් වල ස්පීකර් විදිහට එන. බ්‍රයිඩල් ෂෝ එක ගැන කිව්වොත් හරිම ලස්සනයි. 30 minutes තිබුණා. මට මම 30 minutes ම අරගෙන එන්නේ නැහැ. රැම්ප් එකේ ගලන් ඉස්සරහට එන එකෙන් ලස්සනයි කියලා හිතුන කොටස විතරයි මම ඇඩ් කරේ. ඒ වගේම මොඩල්ස්ලා ගත්තොත් අපි එදිනදා ජීවිතයේ දකින පිරිපුන් ශරීරයක් හිමි කාන්තාවක් තමයි හිටියේ. හැමෝම උස අය වුණෙත් නැහැ. අර නෝමලි අපි රැම්ප් ෂෝ එක හරි බ්‍රයිඩල් ෂෝ එක දකින මොඩල්ගෙන් වෙනස් සාමාන්‍ය ජීවිතේ අපිට හම්බ වෙන විදිහේ කාන්තාවන් කියලා කියන්න පුළුවන්. ඔයාලා බ්‍රයිඩල් ෂෝ එක බලන වෙලාවේ මම බ්‍රයිඩල් ෆෙයා එක ගැන පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරන්නම්. බ්‍රයිඩල් ෆෙයා එකේ තිබුණ ලොකුම වෙනස තමයි ලංකාවේ අපි දකින බ්‍රයිඩල් ෆෙයා එකට වඩා ලංකාවේ ගොඩක්ම බ්‍රයිඩල් ෆෙයා එකක් කිව්වොත් බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන සලෝන්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා බ්‍රයිඩල් ෆෙයා එක. නමුත් මේකේ එකම එක බ්‍රයිඩල් ඩ්‍රෙසින් කරන හරි මේකප් හෙයා එකම එක සලෝන් එකක්වත් බ්‍රයිඩල් ෆෙයා එකේ තිබුණේ නැහැ. ඒකට එක්සැක්ට් රීසන් එකක් මම හරියටම දන්නේ නැහැ. නමුත් මම හිතනවා ගොඩාක් වෙලාවට මෙහි මේකප් සලෝන්ස් නැත්නම් මේකප් ස්ටුඩියෝස් හෙයා සලෝන්ස් නේල් සලෝන්ස් ඒවා සෙපරේට්ලි තමයි තියෙන්නේ. ඒ සලෝන්ස් ගොඩාක් වෙලාවට ෆුල්. يعني මාසයක් විතර ඉන්න ඕනේ අපොයින්ට්මන්ට් එකක් ගන්න. නෝමලි ඊට වඩා වෙනස් තැනක් ඇති. ගොඩක් වෙලාවට ඒ වගේ. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ට ෆෙයා එකකට ඇවිල්ලා තවත් එක්ස්පෑන්ඩ් කරගන්න නැත්නම් මාකටිං කරන්න අවශ්‍යතාවයක් නැති වෙන්න සමහරට ඒකත් හේතුවක් වෙන්න ඇති. මීට වඩා වෙනස් අදහසක් තියෙනවා නම් UK ඉන්න කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මාත් දැනගන්න කැමතියි මොකද්ද මේකට රීසන් එක කියලා. ඉතින් ෆෙයා එකේ එකම එක සලෝන් එකක්වත් රිප්‍රසන්ට් කරලා තිබුණේ නැහැ. එකම එක ස්ටෝල් එකක්වත් තිබුණේ නැහැ. ස්ටෝල්ස් වැඩිපුරම තිබුණේ හොටෙල්ස් එහෙම නැත්නම් අවුට්ඩෝර් වෙනියුස් ලස්සන වීව් එකක් තියෙන වෙඩින්ග්ස් කරන. ඒ වගේ හොටෙල්ස් වලයි ඒ වගේම ෆොටෝග්‍රැෆර්ස්ලා සහ ෆ්ලවර් ඩෙකොරේෂන් කරන කම්පැනිස් නැතිනම් පුද්ගලයන් ඒ වගේ තමයි වැඩිපුරම බ්‍රයිඩල් ෆෙයා එකේ ස්ටෝල්ස් තිබුණේ.
ඒ හැර මියුසිෂන්ස්ලා සිංගර්ස්ලා වගේම එක එක විදිහේ ඉන්ස්ට්‍රුමන්ට්ස් ප්ලේ කරන මම මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල නම් හරියට දන්නේ නැහැ. නමුත් ලස්සන ඒ වගේම වෙනස් විදිහේ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක්ක මියුසික් කරන මියුසිෂියන්ස්ලාගේ ස්ටෝල්සුත් ගොඩක් තිබුණා. ඒ හැර ලයිට්නින් ඒ වගේවත් තිබුණා. නමුත් ගොඩක්ම දකින්න පුළුවන් වුණේ මේ වගේ ස්ටෝල්ස්. අද මේ ෆෙයා එක තියෙන්නේ චෙස්ටර් කැතීඩ්‍රල් එකේ. චෙස්ටර් වල තියෙන පරණම ගොඩනැගිල්ලක්. ඒ වගේම චෙස්ටර් සිටි එක ගැන කතා කරොත් ඉංග්ලන්ඩ් වේල්ස් බෝඩර් එකේ තියෙන ඒන්ෂන්ට් සිටි එකක් චෙස්ටර් කියන්නේ. ටුවරිස්ට් ඇට්‍රැක්ෂන් එකක් විදිහට විශාල වශයෙන් ටුවරිස්ට්ලා එන පොපියුලර් සිටි එකක්. ඒන්ෂන්ට් සිටි එකක් ලංකාවේ නුවරම වගේ. ඒ වගේම රෝමන් අධිරාජ්‍ය යටතේ තිබුණ සිටි එකක් විදිහට චෙස්ටර් හඳුන්වන්න පුළුවන්. දැනටත් සිටි වෝල්ස් ඒ වගේම රෝමන් ඇම්ෆි තියටර් වගේ ඒවත් ඒ වගේම ගොඩාක් ඒ කාලේ ගොඩනගපු දේවල් වල නටබුන් දැකිය හැකි. රෝමන් ගාඩන්ස් වගේ වෙනම රෝමන් මියුසියම් එකක් පවත්වාගෙන යනවා. ඉතින් ඒ රෝමන් අධිරාජ්‍යයට අදාළ ගොඩක් දේවල් චෙස්ටර් වල දකින්න පුළුවන් වගේම ගොඩක් ටුවරිස්ට්ලා එනවා ඒවා බලන්න. ඊට අමතරව ආකිටෙක්චර් අතින් ගොඩාක් ඉදිරියෙන් තියෙන නැත්නම් ඊට සම්බන්ධ ගොඩක් ගොඩනැගිලි තියෙන සිටි එකක් විදිහට චෙස්ටර් ප්‍රසිද්ධයි. ඒ වගේම චෙස්ටර් වල චෙස්ටර් රේස් කෝස් එක 1512 ඉඳන් පවතින්නේ. ඒක නිසාත් චෙස්ටර් ටවුන් එක ප්‍රසිද්ධයි කියලා කියන්න පුළුවන්. සහ UK වල ලොකුම සූලොජිකල් ගාඩන් එකක් තියෙන චෙස්ටර් වල චෙස්ටර් සූ එක 1931 ඉඳලා පවත්වාගෙන යන්නේ. shopping වලටත් ගොඩාක් හොඳ තැන් තියෙනවා. ලෝක ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් එක්ක තියෙන shops ගොඩක් චෙස්ටර් සිටි සෙන්ටර් එකේ තියෙනවා. ඉතින් ඒ වගේ තමයි චෙස්ටර් ඒන්ෂන්ට් සිටි එකක් ටුවරිස්ට්ලා ගොඩාක් එන ඒ වගේම හරිම ලස්සන සිටි එකක්. අපි දැන් සෑහෙන වෙලාවක් බ්‍රයිඩල් ෂෝ එකක් බලලා ඉවරයි. උනට එලාන තාම ආවේ නැහැ. මම හිතන්නේ එයා 1 hour විතර ලේට් වෙලා තමයි බ්‍රයිඩල් ෆෙයා එකට එන්නේ.
මේ ෂෝට් ඩ්‍රෙසස් වලින් පස්සේ බ්‍රයිඩල් ෂෝ එක ඉවර වෙනවා. ඊට පස්සේ තමයි අපි බ්‍රයිඩල් ෆෙයා එකේ තිබුණ ස්ටෝල්ස් වලට යන්නේ. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. next video එක විදිහට වෙනස්ම වීඩියෝ එකක් අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම වගේම ඔයාලා හැමෝමත් මේ ලස්සන බ්‍රයිඩල් ෂෝ එක එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අපි යමු බ්‍රයිඩල් ෆෙයා එකේ තිබුණ ස්ටෝල්ස් බලන්න. ඉතින් අපි බ්‍රයිඩල් ෆෙයා එකේ ස්ටෝල්ස් කීපයක් බලලා තිබුණාට පස්සේ තමයි එලානයි මයිල්ස්ුයි ආවේ. 1 hour විතර ලේට් යාලා. ඊට පස්සේ යාලත් එක්ක අපි ආයෙත් අනිත් ස්ටෝල්ස් වලට ගිහිල්ලා බැලුවා. මේ තමයි එන්ට්‍රන්ස් එක. ඔන්න එළාන වයිස් එක ආවා. එයාලා වෙල්කම් කරලා ඊට පස්සේ අපි ගියා අයිස්ක්‍රීම් කන්න. එයාලට ෆ්‍රී අයිස්ක්‍රීම් හම්බ වුණා. වීඩියෝ එක මම ගත්තේ ජස්ට් කැතීඩ්‍රල් එකේ ලස්සන ඒ ආකිටෙක්චර් එක පෙන්වන්න. මම දන්නේ නැහැ මම සක්සීඩ් වෙලාද කියලා. ඒක පොඩ්ඩක් ඔයගලන්ට පේන්නේ නැති කොච්චර ලස්සන බිල්ඩින් එකක්ද කියලා.
බබාලට chance එකක් හම්බුණා මේ ලස්සන ඉන්ස්ට්‍රුමන්ට් එක ප්ලේ කරන්න. හාප් කියලා තමයි හඳුන්වන්නේ. ඉවර වෙලා එළියට යන්න තමයි හදන්නේ. කැතිඩ්‍රල් එකේ එක්සිට් එකේ තියෙනවා චැරිටි ෂොප් එකක්. ලස්සන ඕනමන්ට්ස් එක්ක. ඉතින් අපි ෆෙයා එකෙන් එළියට ඇවිල්ලා ඒ ෂොප් එකට ආවා. හරිම ලස්සන පොඩි ඕනමන්ට්ස් ගොඩාක් බලලා බබාලත් එක්ක එළියට ආවා. Let's spin. Just say hi. ස්ටෝරි හවුස් එකට ගියා පොඩ්ඩක් ඒගොල්ලන්ට ප්ලේ කරන්න දෙන්න බබාලට. එහෙනම් මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක ලයික් කරන්න, ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එක subscribe කරන්න. notification click කරලා තියාගන්න. next video එක ගැන notification එනවා. Thank you. Bye.